මං කිව්වනේ යන්න එපා. My God. ගයිස් දැන් අපි රෙඩි වෙලා ඉන්නේ. කොහෙද යන්නේ? අපි යනවා ලස්සන ගමක් මැද තියෙන අස්සන ප්ලේස් එකක් හොයාගෙන හම්බෙමු. Welcome back to my YouTube channel. ඉතින් මේ vlog එකෙන් මම ඔයාලත් එක්ක share කරගන්නේ මම මගේ යාළුවාගේ ගමේ ගිහිල්ලා එයාලගේ ගමේ තිබිච්ච ලස්සන තැන් කිහිපයක් හොයා ගිය ගමනක් ගැන. ඉතින් මේ ගමන ගියේ මගේ අක්කී එයාගේ තව මල්ලිලා දෙන්නෙකුයි. ඉතින් මුලින්ම අපි ගියේ එයාලගේ ගමේ ලස්සන තැනක හැංගිලා තියෙන මෙන්න මේ වගේ ලස්සන අමුණක් බලන්න. ඉතින් මේකට එහෙම කියන විශේෂ නමක් නම් නැහැ. මොකද මේක වැඩි කවුරුත් දන්නේ නැති චූටි කැලෑවක් මැද්දේ තමයි හැංගිලා තියෙන්නේ. බලන්නකෝ ගම්මානවල ඇතුලේ හැංගිලා තියෙන මේ වගේ ලස්සන තැන් කොච්චර තියෙනවද අපේ ලංකාවේ කියලා. බලන්නකෝ මෙතන කොච්චර නම් ලස්සනයිද කියලා. අපි ඇත්තටම එදා ගියේ නාන්න කියලා හිතාගෙන. ඒත් ඒ වෙනකොට ඒ ගමට තිබුණේ වියලි කාලගුණයක්. ඉතින් ඒ හින්දා චුට්ටක් වතුර අඩුයි. ඉතින් අපි මෙන්න මේ විදියට චුට්ටක් වතුර බැහැලා හිටියා. චුට්ටක් ඉතින් එන්ජොයි කරා. ඉතින් මගේ යාළුවාගේ ගම තමයි මොනරාගල. මොනරාගල මේ තියෙන ලස්සන තැන තියෙන්නේ ගලබැද්ද කියන ගමේ. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ ලස්සන ලොකේෂන් එකක් මෙතන. ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්, වීඩියෝස් ගන්න පුළුවන්. ඒ වගේම බලන්නකො පාර දෙපැත්ත මාරම ලස්සනයි. ඉතින් අපි ඊළඟට ගියේ ශ්‍රී ලංකාවේ පෞරාණික වටිනාකමක් තියෙන තැනක් බලන්න. ඉතින් බලන්නකෝ මේ ගමේ ලස්සන පාරවල් දෙපැත්ත තනිකරම කොළ පාටයි. ඉතින් මාරව වයිබ් එකක් තමයි මේ පරිසරයේ තියෙන්නේ. ඉතින් අපි මේ යන්නේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික වටිනාකමක් තියෙන බිසෝකටුවක් බලන්න. ඉතින් මේ බිසෝකටුවත් පිහිටලා තිබුණේ ගලබැද්ද කියන ගම්මානේ. ඉතින් ඔයාලා දන්නවා ඇති පළමුවන විජයබාහු රජතුමාගේ ලීලාවතී රජුණගේ දුවක් තමයි සුගලා දේවිය කියලා කියන්නේ. ඉතින් 12 සියවසේ විතර රුහුණේ රජ කළ මනාබරුන් රජගේ මව තමයි මේ සුගලා දේවිය කියලා කියන්නේ. ඉතින් පුරාවංශවල සඳහන් වන විදියට මේ සුගලා දේවිය කියලා කියන්නේ දක්ෂ රණකාමී වීර කාන්තාවක් කියලා තමයි සලකන්නේ. මෙතුමියගේ තියෙන විශේෂත්වය තමයි දළදා වහන්සේ ඒ වගේම පාත්‍රා ධාතුන් වහන්සේ ආරක්ෂා කරලා මෙතුමියගේ පුතා වෙච්ච මානාභරණ කුමාරයා වෙත බාර දීලා තියෙනවා. ඉතින් මේ බිසෝකොටුව තමයි එතුමිය ස්නානය සඳහා භාවිතා කරලා තියෙනවා කියලා පුරාවංශවල සඳහන් වෙන්නේ. ඉතින් මේ ලස්සන බිසෝකොටුවේ ජල සම්පාදනය අදටත් අභිරහසක්. මොකද මෙච්චර වියලි කාලගුණයක් තිබිලත් මේකේ ජල සැපයීම අඛණ්ඩව තියෙන එක ගැන හරිම පුදුමයක්. ඉතින් ඔයාලටත් මොනරාගල ගියොත් මෙන්න මේ ලස්සන බිසෝකොටුව බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගියා කන්න මෙන්න මේ වගේ චූටි රෙස්ටොරන්ට් එකක් තිබුණා පාරායිනක. ඉතින් අපි හැමෝටම හොඳට බඩගිනි වෙලා හිටපු නිසා අපි කෑම ඕඩර් කරලා ඉතින් බලාගෙන හිටියා. මේ චූටි රෙස්ටොරන්ට් එකෙන් කෑම කාලා අපි දැන් යනවා ආයෙමත් අක්කේලාගේ ගෙදරට. ඉතින් අපි ගෙදර යද්දි තීරණය කළා අක්කේලාගේ ගෙදර ගාව මෙන්න මේ වගේ ලස්සන පාක් එකක් තියෙනවා. ඉතින් මෙතනත් හරිම ලස්සන පාක් එකක්. ඉතින් මෙතන අපි ගිහිල්ලා සෙල්ලම් කරා. ඇත්තටම චූටි කාලේ පස්සේ අද තමයි මේ විදියට සෙල්ලම් කරේ. ඉතින් හරිම ආසයි චූටි කාලේට යනවා ඇත්තටම මේවා දකිද්දී. ඉතින් ඔයාලට කියන්න ඕනි ජීවිතේ විඳින්න ගොඩක් ලොකු දේවල් ඕනේ නැහැ. මේ වගේ එකම වයිබ් එකේ කිහිප දෙනෙක් හිටියාම හොඳටම ඇති.
ඉතින් මේ වෙලාවේ අපිට වෙලාව යනවා චුට්ටක්වත් දැනුන්නේ නැහැ. මෙතන තිබිච්ච හැම එකක්ම වගේ අපි ප්ලේ කරා. ඉතින් අපිට ඇත්ති වෙනකම්ම අපි සෙල්ලම් කරා. ඊට පස්සේ ඉතින් චුට්ට වෙලාවත් ගිය නිසා අපි ආයෙමත් අක්කේලාගේ ගෙදර බලා පිටත් වුණා. ඉතින් බලන්නකෝ මේ යන අතරමඟ පාර දෙපැත්ත කොච්චර ලස්සනයිද කියලා. ඔයාලා දන්නවද මේ පේන්නේ අපේ අක්කේගේ ගෙදර ඉස්සරහට තියෙන ලස්සන view එක. බලන්නකෝ කොච්චර ලස්සනයිද කියලා. ඉතින් අපි ආයෙමත් මේ ඊළඟ දවසේ ඇත්තටම අපිට ඊයේ ගියාට නාන්න බැරි වුණානේ. ඉතින් මේ දෙවෙනි දවසේ උදේ පාන්දරම අපි යනවා ආයෙමත් ලස්සන තැනක් හොයාගෙන. මේ පැත්තට නම් එයාලා කිව්වේ මුතුකෙලියාව කියලා. ඉතින් බලමුකෝ අපි දැන් ඊළඟට යන තැන කොච්චර ලස්සනයිද කියලා. අපිට සාමාන්‍යයෙන් මොනරාගල කිව්වම මතක් වෙන්නේ වියලි දේශගණයක්නේ. හැබැයි බලන්න මේ වගේ තැන්වලත් හැංගිච්ච කොච්චර ලස්සන තැන් තියනවද කියලා. ඉතින් මේ තව තැනක්. ඉතින් මෙතනත් කැලයක් මැද්දේ හැංගිලා තියෙන ලස්සන දිය පහරක් තියෙන තැනක්. ඉතින් මේ ගමනට අපිට තව මල්ලිලා දෙන්නෙක් එකතු වුණා අලුතෙන්. ඉතින් අපි යාලත් එක්කත් මෙතන ගිහිල්ලා සෙල්ලම් කරා. ගොඩක් එන්ජොයි කරා. ඉතින් මෙතනත් ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න හැංගිලා තියෙන ලස්සන ප්ලේස් එකක්. ඉතින් බලන්නකෝ අපි මෙතන කොහොමද එන්ජොයි කරේ කියලා. ඒ වගේම මෙතන මාරම ලස්සනයි. ඉතින් ඔයාලටත් මොකද හිතෙන්නේ? මේ තැන් හරිම ලස්සනයි නේද? ඉතින් ඔන්න ඔහොමයි මම ඔයාලව මගේ හොඳම යාළුවගේ ගම වටේ රවුමක් එක්කන් ගියේ. ඉතින් ඔන්න දැන් අපි යනවා දැන් මගේ යාළුවගේ ගෙදරට. ඉතින් අදට මේ බ්ලොග් එක ඉවරයි. Thanks for watching.